අඩෝ යාළුවන්ගේ මම සෙට් වෙලා දැන් දෙවෙනි පාර්ට් එකත් එක්ක ඉතින් දෙවෙනි පාර්ට් එක සුපීනමාන මේ සුපීනම තියෙනවා කණි පාර්ට් එක වෙන මේ බලෙන්න channel එක තියෙනවා. ඉතින් යන්න ෆිල්ම් එකත් බලලා සුපීනම එන්ජොයි කරන්න. Whoop whoop, you see the big black lamb just celebrate the belly now. හරි ඉතින් යන්න අපි දැන් දෙවෙනි එකත් බලන්න තමයි යන්නේ මේකෙන්ම. විනාඩි 8යි එක වීඩියෝක් තියෙන අන්තිම වීඩියෝ විතර විනාඩි 10ක් තියෙනවා. කවන්නේ බලමුකෝ. ඔය මවුස් එක පින්නන්නේ. එයා සවුන්ඩ් නැහැ. කෝ දැන් ඔක්කොම කට්ටිය ඇවිල්ලා දින්නේ. මෙන්න ඔය පැද්දි ඊටම පැද්දි ඉන්නකෝ කට්ටියක් පොඩ්ඩක් නෑ. අඩිය උසලා එනවලකෝ. දැන් පීරියඩ් එකත් ඉවර වෙන්න ළඟ ඇති. අඩෝ මේ රංගපාන මගුල් කරන්න බෑ බං. මං ජීවිතේටම තාම එකපාරයි රංගපාලා තියෙන්නේ. අදේ මාත් මානක වැඩක් නෑනේ. මම පලින් නන කමෙන්ට් කරන් යන්න කවුරු හරි. ඒකත් මේ මොන්ඩිසෝරි කාලේ නාට්‍ය එක ගහකට හිටගෙන ඉඳියා. ඔය ගස්වල ඉන්න හැට තමයි ගොඩක් කරලා ප්‍රශ්නේ නේ. ඒවත් දාන සමහරක් අය ගස්වල ඉද්දි. අන්තිමට කොහොම හරි අතකුත් කඩාගෙන ගෙදර ගියේ. ඇයි කියලා දන්නේ නැහැ කමෙන්ට් කරන් යන්න. ඈ ඒ මොකෝ බං ඒ? එදා මචං මාව අතප්පයක්වත් හොල්ලා ගන්න බැරි විදිහට කාඩ්බෝඩ් වලින් ඔතල ගහක් විදියට හදලා තිබ්බේ. ඒ මදිවට ඔලුව උඩ අන්තට්ටුවක් වගේ ටොම්බ සයිස් අත්තක් හයි කරලා ඒකේ ගෙඩිත් එල්ලලා. එඩිට් වෙලා බලන්නකොනේ. බව් අසරණය. ඉතින් දැන් මං ඔහොම ගහක් විදියට හිටන් ඉන්නකොට අර නාට්‍ය පටන් ගන්න රෙද්දක් කැරෙන්නේ. අන්න රෙද්දක් කැරෙන්නේ කර්නේ නැසනේ රෙද්ද කියන්නේ. ඒ රෙද්ද දෙපැත්තට ඇරෙන්න ගත්තා. මොන රෙද්දද? ඇයි බං අර ස්ටේජ් වල දෙපැත්තට ඇරෙන රෙද්ද? ඒ රෙද්දද? ඔව් ඒ මල රෙද්ද තමයි. මට රෙද්ද සාපයක් වෙලා වගේ දායාට. ඉතින් ඒක දෙපැත්තට ඇරෙනකොටම මගේ ඔළුවේ ගහලා තිබ්බ අත්තක පැටලුණා කියාංගෝ. අප්පට සිරි ඊට බඩුම තමා. අත්තක පැටලලා ගන්නේ අර බඩුම තමා. ඊට පස්සේ ඉතින් ඒ රෙද්ද පැටලිලා ගිහින් මාව ස්ටේජ් එකෙන් බිමට පත බෑවිලා මගේ අතකුත් කැඩුනා. අපොයි මාරු හැබැයි මගේ සිරට දෙයක් වෙන්න තියෙනවා. අපොයි උඹටත් වෙන්නේ මාර වැඩ තමයි. ශික්කේ කරපු වැඩකුත් නෑ. ඒ වුණාට පීරියඩ් එකත් ඉවරයි. අද පීරියඩ් එක ඉවර වෙද්දි බෙල් එක ගැහුවේ නෑනේ. බෙල් එක ගහන එක නෑ ඇවිල්ලා නැද්ද දන්නේ නෑ. නැත්තම් වෙලාවට ගහනවා. හරි දැන් මෙයා මොකක් හරි ගොන් වැඩක් කරන්න යනවා මට හොඳට තේරෙනවා. මට තේරෙනවා කමෙන්ට් කරන් යන්න. මේ සුපුම් පුතේ පොඩ්ඩක් එන්නකෝ. ඇයි මිස්? සුපුම් පුතේ දුවලා ගිහින් අන්න අර ඔෆිස් එක ගාව එල්ලලා තියෙන බෙල් එක ගහලා එන්නකෝ. මරු මේ කාට කියන්නේ? හරි මිස් මං ගහලා එන්න. මේ බෙල් එක එකපාරක් ගැහුවාම ඇති. එකපාරක් ගහන්න කිව්ව එක දෙපාරක් ගහලා ඉන්නද කමෙන්ට් කරන් යන්න. හරි එහෙනම් ඔක්කොම ආව නේද? එතකොට ළමයි අපි දැන් රඟපාන නාට්‍ය තමයි මූට බෙල් එක අනේ පන්සලේ ගහන්න අර ගහනාගේ මෙල්ලේ ගහන්නේ. එකපාරක් ගහන්න ගියාම දෙපාරක් ගහනවා. අනේ මන්ද මුන්නා. කියන දෙයක් තේරෙන්නේ නෑනේ. ඔන්න ඒ ගමන ආයි ගැහුවා. මොන මගුලක් කරනවද මන්දා? ප්‍රින්සිපල් සර්ට ඇහුනොත් එහෙම මට මේ විදියට බෙල් ගහලා ඉන්න මෙච්චර ජනපද කරන්න එපා. එක්ක බැනුම් අහන්න වෙනවා. ඒයි මොකද්ද ඔය කරන්නේ? මිස් තවුසේ බෙල් එකේ ලණු එල්ලලා ඔන්චිලි පදිනවද? ඔන්චිල පදින එකද කොහෙද මෙයා? සුවරේට ගමේදී ඔන්චිල විතරයි පැදලා තියෙන්නේ. නෑ මිස් මේ මම මේ නැත්තේ මොකද? මං දැන් එනකොට තවුසේ ලණු එල්ලලා එහාට මෙහාට පැන පැන නිදියේ. අඩේ වඳුනේ ඉඳන්නේ. සං කියලා හිතුවද? තාසන් නෑ සුවරේට තාසන් නෑ කියන්නේ ගමේ කිව්වනේ. මගෙන් ගුටි නොකා දුවන නාට්‍ය පුරුදු වෙන තැනට. අන්න හරි. යකෝ මේ පන්තිය හරි උංග බලා ගන්න පුදුම අමාරුවක් නේ තියෙන්නේ. ගමේ වැල්වල එලිලා ගිහින් පුරුද්දට දමන්න මුන්ට මෙහෙ ලණුවක් පෙන්න බෑ ඒවත් එල්ලෙන්න හදනවා. මුන් එක්ක වැඩ කරන්න ගියාම අපිට පිස්සු හැදෙනවා. හරි ළමයි දැන් අපි කරන්නේ අනේ යාළුවනේ නාට්‍යයේ නම තමයි කුණ්ඩල කේසී කතා වස්තුව. කුණ්ඩල කේසිය කතාවත්ව අහලා තින ඉන්නන කමෙන්ට් කරන් යන්න. ඕ අර ටීවී එකේ ගිය එකමනේ. ඉතින් ටීවී සුවර එක මේ මිස් එකේ ටීවී බලන එකද කොහෙද? එකේ ගියා කියලා අපිට කරන්න තහනමක් නැහෙනේ. මේ කතාව දැන් ගොඩක් අය දන්න කතාවක් නිසා මම මේක තෝරගත්තේ. මේ අපි දන්නේ නැහැ ඕවා. අපි ළමයි මුලින්ම නාට්‍යයේ චරිත ටික බෙදාගමු. මං හිතාගෙන ඉන්නේ මාටින්ට රජතුමාගේ චරිතය දෙන්න. බඩුම රාම. ඈ මේ මට? ඔව් ඔයාට තමයි. අඩේ මරුනේ. ඔන්න බලහංකෝ මා රජතුමා වුණාට පස්සේ මට සද්ද දාපු ඔක්කොටම මරණ දඬුවමේ නියම කරනවා. මෙන්න බඩු. අපේ ඉස්කෝලේ තියෙන මේ බඩුව. මාටින් දැන් ඒකම තමයි මොකද කෑ ගහන්නේ? නෑ මිස් මුකුත් නෑ. පොඩ්ඩක් කෑනෝගා ඉන්නවකෝ අනිත් චරිත ටික බෙදනකම්. හරි ඊට පස්සේ මම රජබිසවට දානවා. මිස් රජබිසවට සඳුනිව දාන්න.
ඔන්න බලන්නකෝ. නෑ නෑ මම රජ බිසවට දාන්නේ සිරිබිනාව. අප්පෝ. ඊට පස්සේ රජ කුමරියගේ චරිත කවුද කරන්නේ? මිස් අන්න ඒක නම් සඳුනිට හොඳටම ගැලපෙනවා. මොකද්ද මාටි? උණු තවා කන්න යන්නේ. මේ හැම වෙලාවම සඳුනි ගැන කියවන්නේ. සඳුනියද ඇවිල්ලත් නෑනේ. රජ කුමරියගේ චරිත සිංගිති කරන්න. අයියෝ මොකද්ද අප්පා? වාව් නියමයි. මං කොහොමත් කුමාරිකාවක් වගේ තමයි. කුමාරිකාව දැකලා නැති උන්ට හොඳයි ඉතින්. මොකද්ද කන්නාඩි පොළොංගෝ කිව්වේ? හරියට හරි. එතකොට හොරාගේ චරිතේ බට්ට කරන්න. හැබැයි මිස් ඒ චරිතේ හරියන්නේ නම් අපේ මාටින්ට. හරි. හොරෙක්ව තමා. ඕක හෙන හොරා. ඊයේත් මගේ බත් එකේ තිබ්බ බිත්තරේ උසලා. ඇත්තද මාටින් මේ කියන්නේ? ඇඩ් ප්ලේ වල ඉවරයක් නෑ. බලන්නකෝ අප්පා මේක කරන්න බෑ මට. මේ මුගේ බොරු මිස්. මට මුගේ බිත්තරේ කන්න ඕනේ නෑ. අපේ ගෙදර බිත්තර තියෙනවා. අනේ. හරි හරි. දැන් මේ බිත්තරේ පැත්තකින් තියන්නකෝ. නැත්තම් මේ වැඩේ කරන්න වෙන්නේ නෑ. මෙන්න මේ චරිත දෙක ඉක්මනට බෙදලා දාමු. ඊට පස්සේ වදකයාගේ චරිත ජොනී කරන්න. කවඩියයි සුද්දයි රාජපුරුෂයන්ගේ චරිත කරන්න. මිස් එතකොට මම ඔයත් ඉන්නවනේ. සුපුම් පුතා එහෙනම් කතාව පැහැදිලි කරන චරිත කරන්න. එතකොට ඔයාට තියෙන්නේ නාට්‍ය මැද්දෙන් ඇවිල්ලා කතාව පොඩ්ඩක් පැහැදිලි කරන්න විතරයි. හරි. එදා මම පන්තියේදී ඔයාලට කතාව කියා දුන්නා. වරුම චරිතය ඔයාට දුන්නේ. හරියන මේක. ඔක්කොටම මේක මතකයි නේද? මට නම් මතකයි. එදා මිස් මට්ට කුණ්ඩලී කතාව ගැන කියා දුන්නනේ. ඈ මාටින්. අපි දැන් මට්ට කුණ්ඩලී කතාවද ගන්න. මට උන්ලේ ඒ මොකක්ද නේ මන් දන්නෙත් නෑ. මොනවා කිව්වේ? කුණ්ඩල කේසී බූරුව. මට පොඩ්ඩක් අමතකුණානේ. අපි කරන්නේ කුණ්ඩල කේසී බූරුව. මොකක්? අඩේ ගම කෑවා. කවුද බූරුව? අයියෝ ඔබ නම් මහ ගොන් හරකෙක් අප්පා. දැන් මෙහෙමයි ළමයි. මුලින්ම පටන් ගන්නකොට මේක ලෝඩන මට මේක කරන්න බෑ. සුපුන් ඇවිල්ලා කතාව ගැන පොඩි විස්තරයක් කරන්න ඕනේ. මම ඒක සුපුන් පුතාට වෙනම ලියලා දෙන්නම්. එතකොට මුලින්ම රංගපාන්න තියෙන්නේ රජතුමාටයි රජිනටයි. ඒ කියන්නේ මාටින්ටයි සිරිබිනාටයි. හරි දැන් දෙන්නම ඉස්සරහට එන්නකෝ. අනිත් අය පොඩ්ඩක් පස්සට යන්න. ඔය රාජපුරුෂෝ දෙන්නත් ඈතින් පොඩ්ඩක් පේන්න ඉන්න. එතකොට ලස්සන බලමුකෝ. නයිනේ. අපෝ මුන් දෙන්න නිකන් පරඬල් වගේනේ. අඩේ රාජපුරුෂය වුණාට මුන් දෙන්නට ආයුධ මුකුත් නෑනේ මිස්. හදිසියවත් රජමාලිගාවට සතුරු අඩේ යමේ දාගෙන පණ්ඩුකාපේ කාලේ ළමයි. ප්‍රහාරයක් එල්ල වුණොත් එහෙම සපත්තුව ගලවලා තමයි සපත්තු කරවල ඉතින් මුන්ට ගහන්න බඩුනවා. වෙන්නේ. මේ මාටින් ඔය විකාර හිතන්නේ නැතුව මම මේ කියන දෙපස් ටික පුරුදු වෙන්න. තරිඳු ඉන්නවද? ඉන්නෝ මිස්. ඔයාත් ඉස්සරහට එන්න. තරිඳු පුතේ ඔයා මෙන්න මේ ඉස්සරහට ඇවිල්ලා මේගොල්ලන්ට දෙපස් පුරුදු කරන්න වැඩේ කරන්න. හරි මිස් මං කරන්නේ. එන්නේ කප්පාවේ මට ඥාක යගන්න බෑ මේ සවින්දා. මේ ළමයි මම පොඩ්ඩක් චිත්‍රසේව හම්බ වෙලා එන්නම්. අපිට දැන් නාට්‍යයට ඕනි කරන දේවල් චිත්‍රසේවට කියලා හදාගන්න ඕනිනේ. මං එනකන් කෑ ගහන්න නැතුව නාට්‍ය පුරුදු වෙන්න ඈ. උගුඩුව දෙපස් ටික අඩේ උකුඩුවලු. කියපන්. බී මට උගුඩුව කියන්නේ ඉන්නපෝ. උගුඩුව කියන්නේ පානේ. මේ තා කාටද ඔය සද්ද දමන්නේ කියා දන්නවද? මා රජතුමා බව අමතකුණා. අදින මාසේ ඉන්නේ ආයුධ ප්‍රයෝජන ගන්න එකෙත් තමයි ඉන්නේ. අද අල්ලලක් ගහනොත් ඔව දඬු කඳේ. දැන් මගෙන් මැරුණොකා දෙබස් කියපිය. බෑ මේක කරන්න ඇඩ්ලෝඩ් වෙනවා. මුලින්ම රජවිසවට කියන්න තියෙන්නේ. එහෙනම් මුලින්ම සේවිනා කියන්නේ යයනුයි. ඒක කියාගන්න මම ඥාඥා ගන්නවා. මොකක්දනේ ඒ කිව්වේ? මට නම් මෙලෝදියක් තේරුන්නේ නැහැ. අයියෝ අයියේ එක වාඩි දරන්නේ මට තේරුණෙත් නෑ. මම අහගන්නකෝ. මම කිව්වේ අනසුමනි ඔබ කොයි යන්නද මේ සූදානම් වෙන්නේ කියලා. මොනවදනේ මෙයා මේ කියන්නේ? අයියෝ ඇයි බම් මේ ඥාඥුව දෙබස් කියන්න දැම්මේ? කියන එක මගුලක්වත් තේරෙන්නේ නැහනේ. ඉතින් තේරෙන්නේ නැත්නම් නමුසම මේක මල්ල කියව ගන්නකෝ මගුල. හරියට හරි. ඥාඥුන් තමයි. අන්න ඒ ගමන කැන්ටිමේ බණ්ඩාරය මේ පැත්තට එනවා. අද මොකෝ මේ කොල්ල කෙල්ල ටික ඔක්කොම එළියට බහැලා උද්ඝෝෂණයක්වත් කරනවද? අපි මේ නාට්‍යයක් පුරුදු වෙනවා බණ්ඩාරයි. නාට්‍යයක්? ෂා මරු. එදා මං කැන්ටිමේ පිටිපස්සේ දොරෙන්කින් වඩ එකක් එල්ලුවා මූ මට දුන්නේ නෑනේ. ඉතින් ඒ පිටිපස්සේ තොරෙන් ඉස්සරහ දොරේ යන්න බෑ. ඉඳපන්කෝ මං හොඳ වැඩක් කරන්න. බණ්ඩාර ඔබ කාගේ අවසරයක් ඇතුවද මේ රජමාලිගාවට පැමිණියේ? ඔන්න ඉතින් මාටි බඩුවක් දෙන්නා කියන්නේ. කොල්ල මට විහිළු කරනවා. හෙම්බල බණ්ඩාර තොට අමු කැවිලද? එහෙම කියන්නේ නේ පෙම්බල බණ්ඩාර කියන්නේ මේ
අද පරණ කාලේ වචනයක් මේ අමුකෙවිල කියන්නේ දැන් කාලේ වචනයක් එක වර්තමාන කාල අතීත කාලේ මික්ස්යක් කරලා වගේ මෙයා. තොපස් සමග විහිළු කිරීමට මට ඔල්මාදේ කියා සිතුවාද? පේනවනේ. ෂා මරු ලස්සනට දෙබස් ටික කියනවෑ නියමයි. මේ මිනිහට තාම වැඩේ දෙලා නැහැ අප්පා. රාජපුරුෂයිනි, වහා මොහු අල්ලා ගනු. ළමයි ටිකව සතුටු කරන්නත් එක්ක මාත් පොඩ්ඩක් බොරුවට රඟපාන්න ටොපියක් කණ්ඩ වගේ යන්නේ. ඕනි. අනේ රජතුමනි මට සමාවන්න. නොදැන කළ වරදට මේ ගැත්තාට සමාව දෙන්න රජතුමනි. සමාව දෙනවා මම මුට සමාව. අඩේ දෙයි වගේ සුපිරි ටොපියක්. රාජපුරුෂයිනි, වහා මොහු අල්ලාගෙන ගොස් සිර කරනු. රතුමා කියපු දේ ඇහුණනේ ඉක්මන් කරලා යන්න. ඊනා අර FB එකක් තියෙනවා වගේ මොට්ටයක් වගේ අර ස්ටික එකක් වෙන්නේ මේ වගේ මේ කට තියෙන්නේ. යමු අම්මෝ මේක නම් මරු වැඩේ. කාලෙකට පස්සේ මෙහෙම සෙල්ලමක් කරන්නේ. නියම මරු සෙල්ලම රාපොඩේ හරියයි. මේ ඊම දෙවස් ටික මේ කුලේ නෑනි මාටින්. අනේ මේ උඹ පඬියා වෙන්නේ නැතුව කටවහන් ඉඳපන්. වැඩි එකෑ ගැහුවොත් උඹවත් අල්ලලා හිර කරනවා මං. අඩේ උඹලා නම් හරි තාත්විකව රඟපානවා බං. හොඳ අනාගතයක් තාත්විකේ අල්ට්‍රා ප්‍රෝ මැක්ස් ලෙවල් එකට තමයි මේ යන්න හදන්නේ. තියෙනවා. මේ දැන් ඇතිවන් ඔය ගැට ගැහුවා ලිහපන්. මට කැන්ටිමට යන්නත් පරක්කු වෙනවා. ඒ බඩුම තමයි ගැහුවා බෙල් එක. කවඩියා දැන් ඉන්ටර්වල් වරෙන් කන්න යමු. මං යනවා. කවඩි කොල්ලෝ ඉක්මනට ලෙහන්. මටත් කැන්ටිමට යන්න ඕනි. දැන් කට්ටිය පොලිමට බලාගෙන ඇති එතන. මණ්ඩයියේ මං ටක් ගාලා කාලාවිලා ලෙහන්න. බඩුම තමයි ඔය දෙක ඔය සුපිරි ටොපියක්. බලමුකෝ. අඩේ මාව ලෙහලා බලයන්. මොනහත් වලා මැදයක් ඔයේ උනේ. කවඩියෝ මාව ලෙහලා ඵලයන් බං. කැන්ටිමත් ඇරලා දාලා ආවේ. මන් නැති අතරේ කොල්ලෝ බණි සුස්සනවත් දන්නේ. අපි දැන් යන තුන්වෙනි වීඩියෝ බලන්න.